තරමසර චිලි පේස්ට් එකක් හදමුද? මේකට ඕන වෙන ලොකු ලුණු ගෙඩි 4කුයි සුද්ධ කරගත්ත සුදු ලුණු. අපි මුලින්ම කරන්න ඕනේ ලුණු ටික ලස්සනට චූටුවට කපා ගන්න. ඊට පස්සේ සුදු ලුණුයි ඉඟුරුයි බෙන්ඩ ජා එකට දාලා හොඳට චූටිම වෙනකම් බෙන්ඩර් කරගන්නවා. ඊට පස්සේ තාච්චල්ලේ තියාගෙන අපි ඒකට බටර් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක මෙල්ට් වුණාට පස්සේ අපි ඒකට තව එකතු කරගන්න ඕනේ පොල් තෙල්. පොල් තෙලුත් අර අත්තලා අර බටර් එක මිශ්‍ර වුණාට පස්සේ අපි කපාගත්ත ලුණු ටික මේකට එකතු කරනවා. ඊට පස්සේ ලුණු ටික එකතු කරලා ටික වෙලාවක් තියපුවාට පස්සේ අපි ඒක රන්වන් පැහැවෙනතුරු බෙද ගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ අපි ලුණු එකතු කරන්න ඕනේ හොඳට මිරිසලා ලුණු වල තියෙන විෂ ටික අයින් කරලා. ඊට පස්සේ මේ වගේ රත්තරන් පාට වුණාට පස්සේ අපි කලවම් කරගන්න ඕනේ හොඳට. ඊට පස්සේ මේ වගේ ලස්සනට ලුණු ටික තෙල් එක ක්‍රිස්පි ගතියට බැදුනාට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා අපි කලින් අර බෙන්ඩර් කරගත්ත සුදු ලුණුයි ඉඟුරුයි පේස්ට් එක. ඊට පස්සේ ඒකත් මේ ලුණුත් එක්ක හොඳට කලවම් කර බැදෙන්න දෙන්න ඕනේ තෙල් එක්ක. ඊට පස්සේ ඒක හොඳට කලවම් වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්න හදන්නේ කරපිංචා. කරපිංචා එකතු කරගත්තාම මේක මාරම සුවඳයි. ඊට පස්සේ මේ කරපිංචා එක හොඳට තෙල් එකේ බැදෙන්න ඕනේ. එහෙම තෙල් එකේ බැදුනාට පස්සේ මුළු ගෙදරම සුවඳයි ඒකේ. ඊට පස්සේ ඒකට දැන් අපි එකතු කරගන්න ඕනේ අපේ අවශ්‍ය ප්‍රමාණයට කැලරිස්. කැලරිස් එකතු කරගත්තට පස්සේ ඒක මේ මිශ්‍රණය හොඳට කලවම් කරගෙන බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි එකතු කරගන්න හදන්නේ සෝයා සෝස්. සෝයා සෝස් අපිට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගෙන මේ මිශ්‍රණයට හොඳට කලවම් කරගන්න ඕනේ. සෝයා සෝස් එකතු කරගෙන අපි ආපහු මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා. සෝයා සෝස් කලවම් වුණාට පස්සේ දැන් අපි එකතු කරගන්න හදන්නේ තක්කාලි සෝස්. තක්කාලි සෝස් එකතු කරපුවම මිශ්‍රණය රසවත් වෙනවා වගේම මේකේ සැර චුට්ටක් අඩු වෙනවා. ඒ වගේම මාරම රහයි. ඊට පස්සේ මේකත් හොඳට කලවම් වුණාට පස්සේ දැන් අපි එකතු කරගන්න හදන්නේ මේ මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණයට සීනි. සීනි එකතු කරගත්තාම මේකේ සැර අඩු වෙනවා වගේම මේ චිලි පේස්ට් එකට රසක් එකතු වෙනවා. ඊට පස්සේ සීනි එකතු කරගෙන මේක හොඳට මෙල්ට් වුණාට පස්සේ අපි දැන් එකතු කරගන්නවා ලුණු. ලුණුත් එකතු කරගෙන මේක කලවම් කරලා අවශ්‍ය ප්‍රමාණයට රස ආවට පස්සේ ලුණු සීනි අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ ලිප ඔෆ් කරගෙන ටික වෙලාවක් තියාගෙන අපිට ලස්සන භාජනයකට දාලා කන්න තමයි තියෙන්නේ. මම තක්කාලි සෝස් එකතු කරගන්නේ මගේ මිශ්‍රණයට තක්කාලි සෝස් අඩුයි. මේ තක්කාලි සෝස් මදි වගේ දැනෙන හින්දා මම ආයෙත් තක්කාලි සෝස් ටිකක් එකතු කරගත්තා. දැන් මගේ නම් චිලි පේස්ට් එක හැදිලා ඉවරයි. මේක මාරම ලස්සනයි වගේම සුවඳයි. ඔහුනේ තු හසරල්ම නිතඟ වෙලේ සද සිසිලයි මා සිත